දවසක් රාජසභාවේ වැඩ රාජකාරී ඉවර වෙලා අන්දරේ ගෙදර එනකොට හුඟක් රෑ වුණා. අන්දරේගේ බිරිඳ හිටියේ පොඩි කේන්ජියකින්. මොකද අන්දරේ හැමදාම රජවාසලේ විහිළු තහළු කර කර රෑ වෙලා යන එක ඇයට මහ වදයක් වෙලා තිබුණේ. ඉතින් එදා අන්දරේගේ බිරිඳ තීරණය කළා අන්දරේට හොඳ පාඩමක් උගන්වන්න. ටොක් ටොක් දොරට තට්ටු කරන අන්දරේ "නෝනේ මේ මමයි දොර අරින්නකෝ" සෙමින් කිව්වා. හැබැයි ඇටුලෙන් උත්තරයක් නැහැ. අන්දරේ තව හයියෙන් ටට්ටු කළා. "නෝනේ දොර ඇරපන් මට හරිම මහන්සි" අන්දරේ කෑ ගැහුවා. ඔන්න එතකොටයි බිරිඳ උත්තර දුන්නේ. "මට බෑ අද දොර අරින්න. ඔයාට ඕන වෙලාවට එන්න මම දොර අරින්න බලාගෙන ඉන්නේ නැහැ. අද රැට ඔයාට සිද්ධ වෙයි ඔය එලි මහනේම නිදාගන්න." අන්දරේ පුදුම වුණා. මදුරුවෝ විද මේ පින්නේ නිදාගන්න එක ලෙහෙසි වැඩක් නෙවෙයි කියලා අන්දරේ දන්නවා. එයා බැගෑපත් වුණා. ඒත් බිරිඳගේ හිත උණුනේ නැහැ. අන්තිමේදී අන්දරේ තමන්ගේ සුපුරුදු මොලය පාවිච්චි කළා. එයා හයියෙන් විලාප තියන්න පටන් ගත්තා. "අනේ නෝනේ, ඔයා දොර අරින්නේ නැත්තම් මම මේ දැම්ම ගහින් අර විඳට පැනලා මැරෙනවා. ඔය විදිහට එළියේ නිදා ගන්නවට වඩා මැරෙන එක මට සැපයි." අන්දරේ කිව්වා. "හා, පුළුවන් නම් පනින්නකෝ. මම නම් අද රැට දොර අරින්නේ නැහැ." එතකොට බිරිඳ සමච්චලයෙන් කිව්වා. දැන් අන්දරේ හෙමින් ලිඳ ගාවට ගියා. එතන තිබුණා ලොකු කළු ගලක්. අන්දරේ හරිම පරිස්සමෙන් ඒ ගල උස්සගෙන ලිඳේ කණ්ඩිය උඩින් තිබ්බා. පස්ලෙයා හයියෙන් කෑ ගැහුවා. "අයියෝ මම මේ ලිඳට පැනෙනවා. මට සමා වෙන්න නෝනේ." "චොබස්!" විශාල ගලක් වතුරට වැටුණා. ඒ එක්කම අන්දරේ කලේ හනිකට දුවලා ඇවිත් ගේ මුල්ලක තිබුණ අඳුරු තැනක සැඟවුණු එකයි. වතුරට වැටුණු සද්දේ ඇහිච්ච ගමන් අන්දරේගේ බිරිඳ බය වෙච්ච පාර "අනේ මගේ අන්දරේ" කියාගෙන දොර ඇරගෙන එළියට දිව්වා. එයා අඬා ලිඳ ගාවට ගිහින් "අනේ කාටවත් ඇහෙනවද? උදව් කරන්න! අන්දරේ ලිඳට පැන්නා" කියලා කෑ ගහන්න පටන් ගත්තා. මෙන්න ඒ වෙලාවෙන් ප්‍රයෝජනෙ ගත්ත අන්දරේ පූසෙක් වගේ සද්ද නැතුව ගේ ඇතුළට රිංගලා දොර වහලා අගුළු දාගත්තා. පසුව අන්දරේ ගේ ඇතුළේ ඉඳන් එයාගේ බිරිඳට කතා කළා. "නෝනේ, තවමත් ඔයාට නිින්ද ගියේ නැද්ද?" බිරිඳ දුවලා ඇවිත් දොර අරින්න හෙදුවා. ඒ දොර වැහිලා. ඇතුලෙන් ඇහුනේ අන්දරේගේ හඩ. "නෝනේ, අද රැට ඔයාට සිද්ධ වෙයි ඔය පින්නෙම නිදාගන්න. මම දෙන් නිදාගන්න යනවා. සුබ රාත්‍රියක්." අන්තිමේදී අන්දරේට පාඩමක් උගන්වන්න හදපු බිරිඳට අන්දරේගේ බුද්ධිය හමුවේ එලි වෙනකම්ම මිදුලේ ඉන්න සිද්ධ වුණා. ඔන්න ඕකයි අන්දරේගේ වැඩ.